සෝදස කැලුනේ ඉතින් කොමද එනම් බොම ස්තුති සබස්ක්‍රයිබ් කරපු හැමෝටම මගේ YouTube channel එකට ඉතින් ඔයගොල්ලෝ දන්නවා මම මේ channel එක හරහා ඕස්ට්‍රේලියාවේ කොටස් වෙළඳපොලේ හොඳ කොටස් එහෙම නැත්නම් කිසියම් කොටසකට මොකද වුනේ මේක ගන්න හොඳයිද නැද්ද කියලා මගේ පෞද්ගලික විශ්ලේෂණය මම පෙන්නනවා මේ YouTube channel එක හරහා. ඉතින් හරි එහෙනම් අද අපි කතා කරන්නේ the A2 Milk Company. හරි. ඉතින් සුපුරුදු පරිදි මගේ තියෙන Comsec account එකක් මම ඒකේ මෙන්න මෙතෙන්ද ගිහිල්ලා search Comsec කියලා A2M කියලා ගහනවා. එතකොට A2M Milk Company එකේ අවසානයේ ඒ කියන්නේ අවසාන වෙච්ච ප්‍රයිස් එක මෙතන පෙන්නනවා. last price $5.19. ඉතින් මොකද වෙලා තියෙන්නේ A2 ආයතනයේට මුලන් පේනවා ඇති මේක කිසියම් කඩා වැටීමකට ලක් වෙලා තියෙනවා. හරි. ඒ කියන්නේ 2026 මාර්තු 10. එතකොට අද මම කතා කරන මේ වීඩියෝ කරද්දී 2026 ජූනි 6 වෙනිදා 6 වෙනිදා නෙමෙයි ඇත්තටම 7 වෙනිදා. එතකොට මාර්තු අප්‍රේල් මයි ජූනි මාස 3ක් වෙද්දී ඩොලර් 10 තිබ්බ එක අද ඩොලර් 5.18ක් එහෙම නැත්නම් 150ක කඩා වැටීමකට ලක් වෙලා තියෙනවා. හරි. ඉතින් අපි ඉස්සෙල්ලා බලමු ෆන්ඩමෙන්ටලි මේ කොටස හොඳයිද නැද්ද කියලා. ඒක කරන්න හොඳ වැඩේ තමයි මේ එක්ස්ප්ලෝර් ස්ටොක් ස්ටෝරි කියන එකට අපි යනවා. ගිහිල්ලා බලනවා මේ ආයතනය ලාභ ලබන ආයතනයක්ද නැද්ද කියලා. හරි. ඔන්න අපි යනවා A2M ආයතනය. last price 5.19යි. ගිය අවුරුද්දේ මේ දවසේ කියන්නේ ජූනි 7 වෙනිදා ඉඳලා 2025 අද වෙනකොට 135ක කඩාවැටීමක් ලොකු කඩාවැටීමක් වෙලා තියෙනවා. මාකට් කැප් එක මේ ආයතනයේ වටිනාකම 3.8 බිලියන්. හරි. ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 3.8යි. මොකද්ද මාකට් කැප් එක කියලා කියන්නේ? නිකුත් කළ සියලුම කොටස් දැනට නිකුත් කළ තියෙන සියලුම කොටස් වල අගය වැඩි කිරීම කොටසක අගය. දැනලාද දවසේ කොටසක අගය. මේ මාකට් කැප් එක දවසින් දවස වෙනස් වෙනවා ප්‍රයිස් එක මත. හරි. එතකොට ගිය ඒ කියන්නේ දැන් මාස 3කට ඉස්සෙල්ලා බිලියන 6ක ඒ කියන්නේ දැන් ඩොලර් 10ට තිබ්බනේ. පහ වැඩි කිරීම 10.9 ඩොලර් බිලියන 10ක් වගේනේ. එහෙම තිබ්බ ආයතනේ දැන් ඩොලර් බිලියන 3.8ක් එහෙම නැත්නම් 4කට වගේ වැටලා තියෙනවා. 150කින් අඩු වෙලා තියෙනවා. net income එක මේගොල්ලන්ගේ income එක ජූනි 25 ගිය අවුරුද්ද වෙනකොට මිලියන 188ක් හොඳ income එක තිබිලා තියෙනවා. හරි. annual revenue මේගොල්ලන්ගේ revenue එක 1.8 billion. හරි. revenue කියලා කියන්නේ කොච්චර හම්බ කරාද කියලා. මේකේ මොකක් හරි වෙනසක් තියෙනවා 1.8 billion 1.8 billion කියන්නේ මිලියන 188.5ක් AUD. හරි. හෝල්ඩ් කරන්න කියලා තමයි කොන්සෙස් එකේ තියෙන. ඒකලෙන් දැන් මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ප්‍රොෆෙෂනල් ඇනලිස්ට්ලා කියනවා මේක බයි කරන්න එපා හෝල්ඩ් එකේ ඉන්න කියලා. PE ratio කොටසක ආදායම දෙනලද එක කොටසක ආදායම PE එක 123ක් තියෙනවා නරකම නෑ. හරි. ඒව එච්චර හිතන්න ඕන නෑ. දැන් අපි බලමු පුළුවන් does A2M have strong earnings? මේක හොඳ earnings තියෙනවද? ඔව් 2025 හොඳ earning එකක් තියෙනවා. 2026 චුට්ටක් අඩු වෙලා තියෙනවා. හැබැයි මේගොල්ලෝ මේක දැන් ඇවිල්ලා නෑනේ 2027 මේගොල්ලෝ ඒ කියන්නේ හිතනවා 0.28 එකකට යයි කියලා. හරි. හරි. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති මේ earnings වල ලොකු වරදකුත් වෙලා නැහැ. හරි. එතකොට does A2M pay dividend? ලාභාංශයක් ලබා දෙනවද? 2025 7.15ක ඒ කියන්නේ එක කොටසකට ඕස්ට්‍රේලියානු ඩොලර් 7.15ක් ලැබිලා තිනවා. 2026 මේගොල්ලෝ දීලා තියෙන්නේ 7.8යි dividend එකේ අඩුවීමක් තියෙනවා. මම හිතන්නේ මේ කොටස කඩා වැටීම හින්දා වෙන්න ඕනේ. එතකොට is A2M profitable? ආයතනය profitable ද? ඔව් 2021 මිලියන 75ක් net profit එක 2022 110ක් 2024 153ක් 2025 188ක මිලියන මේගොල්ලෝ ප්‍රොෆිට් කරලා තියෙනවා. මේ net profit එක කියන්නේ සියලුම ආදායම් වියදම් ඉවරනකට පස්සේ අතේ තියෙන අතන හම්බලා තියෙන profit එක. හරි. එතකොට අපි බලමු පල්ලයට ගිහිල්ලා දැන් මොකද debt මේක තියෙනවා මේකේ ණය. ඒ කියන්නේ ඕනම ආයතනයක් පවත්වන ණය පහසුකම් ලබාගෙන තියෙනවා. මේක තියෙනවා මේක 0.22 suggest a healthy liquidity. ඒ කියන්නේ මෙතන තියෙන්නේ මෙතන total debts total equity. හරි. ඒ කියන්නේ equity එක කියලා කියන්නේ කොටසක ඒ කියන්නේ ආයතනයක අපි කියනවා සියලුම මොනවද ඒකට කියන්නේ මේ එයාලගේ වටිනාකම තමයි equity එකක් විදිහට කියන්නේ. ඒ කියන්නේ 1.3 billion equity එකක් තිබිලා තියෙන. ඒ කියන්නේ කොට මේ හිතන්නකෝ මේ ආයතන ඔක්කොම විකුණලා දැම්මොත් 1.38 billion equity එකක් තිබුණා. ඊට සාපේක්ෂව මේකට ණය අරන් තියෙනවා මිලියන 52ක්. ඉතින් ඇත්තටම කියනවා ඒක හොඳයි. මොකද ආයතනෙ විකුණලා දැම්මොත් මෙයාට ණය ගෙවන්න පුළුවන්. හරි. ඉතින් හොඳ ඒ කියන්නේ අපේ ආයතනයේ වටිනාකමට සාපේක්ෂව අරන් තියෙන ණය ප්‍රමාණය අඩු හින්දා අපි කියනවා මේකේ හොඳ ඒ කියන්නේ ණය ගෙවා ගන්න පුළුවන් තැනක ඉන්නවා කියලා ආයතනය. හරි. A2M overvalued නෑ. මේක සාමාන්‍ය මැද හරියේ තියෙන්නේ. හරි. එහෙනම් දැන් අපිට හිතෙනවා මේ ආයතනය නරක ආයතනයක් නෙවෙයි. එහෙනම් මේක ගන්න හොඳ තැනකදී තියෙන්නේ. හරි. අපි ටක් ගාලා යන් මේකේ monthly chart එකට. හරි මම යනවා monthly කියන්නේ
එක කැන්ඩල් එකකින් පෙන්නනවා month එකේ ඒ කියන්නේ මේ දෙන ලද මේ මාසයේ price එක කොහොමද move වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ඉච්චිමුකු වලාකුළු monthly ඉච්චිමුකු වලාකුළෙන් එළියේ එක කැන්ඩල් එකක් ක්ලෝස් කරලා තියෙනවා. මේක අඩුම තරමේ දෙකක් ක්ලෝස් කරන්න ඕනේ. මේක bearish. එහෙම නැත්නම් නරක හැතට හැරෙන්න. හැබැයි මේක අවුලක් වෙලාම නැහැ. හරි? ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් 0.79 කියන අගයට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ previous run එකේ අපි මේ ඉච්චිමුකු වල කතා කරනවා previous run එක කියලා කියන්නේ අපි මේක weekly එකට මම පොඩ්ඩක් යන්නම් ඔයගොල්ලන්ට කියන්න මොකද්ද මම මේ කියන්නේ කියලා. හරි? ඔයගොල්ලෝ බලන්න weekly එකේ හරි මේ බලන්න weekly ද daily එකේ. ඔව් ඔයාලා පේනවා ඇති මෙන්න මෙතන ඉඳන් හරි මේ lowest low එකේ ඉඳන් දැන් මෙතන ඉඳන් මෙහෙම උඩට ගියා. ඒ කියන්නේ මේක එක රන් එකක්. හරි? ඒ කියන්නේ මේ වලාකුළ කඩාගෙන උඩට යනවා. ඒ කියන්නේ වලාකුළෙන් එළියේ ඉඳන් වලාකුළ කඩාගෙන එළියට ගිහිල්ලා නැවත වලාකුළ කඩාගෙන එළියට එනවා. එතකොට මේක එක රන් එක. ඊට පස්සේ මෙතන ඉඳන් ආපහු රන් එකක් යනවා. ආපහු පල්ලයට ඇවිල්ලා තියෙනවා. හරි? එතකොට runs ඒ කියන්නේ මේකේ 1 2 daily weekly එකේ පෙන්නලා තියෙනවා මේ up trends දෙකකට ගිහිල්ලා තියෙනවා. ඊළඟට retracements ඒ කියන්නේ up trend එකෙන් පස්සේ පල්ලෙහාට pullbacks දෙකක් වෙලා තියෙනවා. එතකොට මේ up trend දෙකයි pullbacks දෙකයි. හරි? up trend දෙකයි pullbacks දෙකයි. එහෙනම් අපිට හිතන්න පුළුවන් මේකේ තව up trend එකකට යන්න පුළුවන් බැරි කමක් නැහැ කියලා. ඒ අය දන්නවද? මේ මෙතන මේ low මෙන්න මේ දැන් monthly එක ගත්තොත් එහෙම අපි monthly එකෙන් මම මේ බලන්නේ monthly එකේදී මේකේ වලාකුළ කඩාගෙන ගිහිල්ලා තියෙන්නේ එක සැරේ. ඔයාලට පේනවද නේද? එක සැරේ ගිහිල්ලා තියෙන්නේ. එහෙමනම් අපිට කියන්න පුළුවන් මේ monthly එකේ pull back එකේ ඉන්නේ කියලා. හරි monthly chart එකේ pull back එකේ daily එකේ නම් trends දෙකක් ගිහිල්ලා තියෙනවා weekly එකේ. හරි sorry weekly එකේ trends දෙකයි monthly එකේ තාම එක trend එකයි ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම අපි කියන මේ 0.79 එකට golden spot එකට ඇවිල්ලා තියෙනවා කියලා. ඒ කියන්නේ මෙහෙම run එකට ගිහිල්ලා ඒ ගියපු 3776ත් 9750ත් අතර 9750 ඔව් 9750 අතර අතර 9750 නෙවෙයි මේ ගන්නට ගන්න ඕනේ 10යි 10ත් අතර ගිහිල්ලා නැවත පුල් බෑක් වෙලා තිනවා 179ක් හරි උඩ ඉඳන් පල්ලෙට. එතකොට අපි මේකට කියන golden zone එකට ඇවිල්ලා තිනවා කියලා අපි කොටස් වල බලේ අඳුනනවා මේ golden zone එකට ආපුවම ගොඩක් බයස්ලා ගන්නවා කියලා. එහෙනම් ඔයාලා ලෑස්ති වෙන්න ගන්න මම ඒ අතර යනවා මේකේ මැජික් නම්බර් එකකද තියෙන්නේ කියලා. මම මේ පුංචි ක්‍රමයක් හොයාගෙන තියෙනවා මේ මැජික් නම්බර්ස් හොයාගන්න. ඉතින් ඔව් අර පේනවා ඇති මෙන්න මේවා මේ significant numbers 4 7 40 5 7 20 6 8 7 9 8 2 9 7 60. ඉතින් දැනට දැන් මේ 5 7 20 කැඩුනොත් ඒ කියන්නේ කිසියම් වෙලාවක මේක sold out වුණොත් මේක 4 7 88ට යන්න පුළුවන්. හරි? ඉතින් දැනට ඔයාලා A2M එක ගන්නවා නම් ඔන්න accumulate කරන්න ලෑස්ති වෙන්න. ඒ කියන්නේ චුට්ට ගන්න. මම කියන්නේ $10000ක් තියෙනවා නම් 10000ම දාන්න කියලා. එහෙම නේ $500 වාට පුළුවන් සතියට සැරයක් අරන් දාන්න. මේක තව ටික දවසකින් මොකද මේක හොඳ මේ ආයතනය හොඳයි, ලාභය හොඳයි. පොඩි කියන්නේ චීනයේ සිදුවෙච්ච පුංචි වෙනස්කම් ඒ කියන්නේ මේ බයස්ලගේ පොඩි වෙනස්කම් වෙලා තමයි මේ කඩා වැටීමක් වුණේ. ඒ කියන්නේ මේගොල්ලන්ගේ sales values පොඩ්ඩක් අවුල් වුණා. ඊළඟට මෙයාගේ supplier ඒ කියන්නේ නවසීලන්තෙන් මේ කිරි ගේන මෙයාට supply කරන ආයතනයේ පොඩි ප්‍රශ්නයක් වුණා. ඒ අරෙන්න demand එක හොඳයි, profit එක හොඳයි, ආයතනය හොඳයි. එහෙනම් 0.79 magic number එකට ඇවිල්ලා තියෙනවා. හරි? එහෙනම් දැන් accumulate කරන්න ලෑස්ති. එහෙම නැත්නම් dollar cost average කරන්න ලෑස්ති වෙන්න. ඒ කියන්නේ එකපාරටම 10000 20000 දාන්න එපා. මේක ගන්න හොඳ ආයතනයක්. හැබැයි මේක තව චුට්ටක් මෙන්න මේ හරියට වගේ ගිහිල්ලා එන්න පුළුවන් 4 7 20ට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ රේන්ජ් එකම මේක buy රේන්ජ් එකක තියෙන. මේක මෙයා වෙලා නැවත යන්න පුළුවන් මේ 6 7 70ට කියන එකට. ඉතින් එහෙනම් දැන් පටන් ගන්න පුළුවන් accumulation එක. හරි? පොඩ එක මේ වගේ ආයතන අපි කරන්නේ dollar cost average කරන. ඒ කියන්නේ කොටසකට වියදම් වෙන ඩොලර් ප්‍රමාණය ඇවරේජ් කරනවා. අපි ඒකට කියන DCA කරනවා කියලා. ඒම කරලා මේක ඇකියුමුලේට් කරන්න හොඳයි. එහෙනම් ඔන්න A2M ආයතනයේ මතක තියාගන්න ඔයගොල්ලෝගේ watch list එකට add කරගෙන බලන්න මේකෙන් ලාභයක් එයිද කියලා තව අවුරුද්දක් වගේ යද්දි. හරි. එහෙනම් A2M milk එක සම්බන්ධයෙන් ආයතනය සම්බන්ධයෙන් මම මගේ විශ්ලේෂණය ඕක තමයි. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.